දිවා කාලයක් සියලු දෙනාට අද දවසේ මාධ්‍ය සාකච්ඡාවට පැමිණි තමුන්නාන්සලා සියලු දෙනාම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෙනුවෙන් පිළිගන්නවා. මම දවසේ සාකච්ඡාවේදී අපි විශේෂයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මම හිතන්නේ අපි පහුගිය දිනවලත් සාකච්ඡා පැවැත්වුවා මේ සම්බන්ධයෙන් සයිටම් විරෝධී කටයුතු. එහෙම නැත්නම් මේ සයිටම් වලට විරෝධතාවය මතුවලා තියෙන්නේ ඇයි? එතකොට අද දවසේ වෙනකොට මේ සයිටම් විරෝධය පුළුල් ජාතික පෙරමුණක් විදිහට එකතු වීමෙන් තියෙන මොන සාධක මතද? ඒ පෙරමුණ තුල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ කාර්යභාරය මොකද්ද? ඒ පෙරමුණ පිහිටුවීම සඳහා යන සාකච්ඡා මාලාවේදී අපි දැන් කොතනද ඉන්නේ කියන කාරණේ සම්බන්ධයෙන් තමුන්නාසලත් එක්ක සාකච්ඡා කරනවා. ඒතර අපි දිගින් දිගටම පෙන්ලා දුන්න විදිහට වෛද්‍ය සභාවක් කියලා කියන්නේ ඕනෑම රටක වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය නියාමනය කරන්න, ප්‍රමිතිය සුරක්ෂිත කරන්න, ඒ වගේම රෝගී ජනතාවගේ ජීවත් වීමේ අයිති සුරක්ෂිත කරන්න පිහිටවල තියෙන ආයතනයක්. ඒක ලංකාව වෙන්න පුළුවන්, ඉන්දියාව වෙන්න පුළුවන්, වෙන රටක වෙන්න පුළුවන්. ඒ කොයි රටේ පිහිටෙව්වත් වෛද්‍ය සභාවේ කාර්යභාරය වෙන්නේ ප්‍රධාන වශයෙන්ම රෝගී ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම, රෝගී ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම. ඇත්තට ඒ කියන්නේ මේක වෛද්‍ය සභාව කියනකට වඩා රෝගී ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳ සභාවක් විදිහට හඳුන්වන එක තමයි වඩා නිවැරදි වෙන්නේ. ඒතර අපි පහුගිය කාලය තුල දිගින් දිගටම ප්‍රකාශ කරපු විදිහට තමන්ගේ රටේ ලංකාව විදිහට ගත්තොත් එහෙම ශ්‍රී ලංකා වෛද්‍ය සභාව, තමන්ගේ රටේ වෛද්‍ය සභාව ලංකාව විදිහට ගත්තොත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව, තමන්ගේ රටේ වෛද්‍ය සභාව පිළිගැනීමක් නොලද ආයතනයක් මගින් වෛද්‍යවරු බිහි කරන ලෝකයේ පළමු සහ එකම රට බවට ලංකාව පත් වෙන්නට යනවායි කියන අවදානම පහුගිය දින වකවානු කාල සීමාව පුරාම අපි දිගින් දිගටම මේ අවදානම් පිළිබඳ ජනතාව ඉදිරියේ අපි කරුණු දැක්වුවා. අතිගරු ජනාධිපතිතුමා ඇතුළු සියලුම බලධාරීන් වෙත මේ සම්බන්ධයෙන් අපි ඒ අයගේ අවධානය යොමු කළා. ඒ අනුව විශේෂයෙන්ම පහුගිය දිනවල අභියාචනාධිකරණයෙන් ලැබුණු නඩු තීන්දුව ඊට පස්සේ රට තුල මේ ආශ්‍රිතව මතුවලා තියෙන සංවාදය දිහා හොයලා බැලුවාම, එහෙම නැත්නම් ඒ සංවාදය දිහා ගැඹුරෙන් අධ්‍යයනය කළාම අපිට තේරිච්ච දෙයක් තමයි මේ සයිටම් විරෝධය කියන්නේ හුදු ආයතනයක් සඳහා එන විරෝධයක් නෙමෙයි. අපේ රටේ රෝගී ජනතාවගේ ජීවිත පිළිබඳ ප්‍රශ්නයක්, රෝගී ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නයක්. ඒ නිසා මේ කාරණේ සැලකිලිට ගත්ත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව පහුගිය දෙවැනිදා රැස් වෙච්ච ඒකමතිකව තීරණය කළා ලංකාව මේ විදියට තමන්ගේ රටේ වෛද්‍ය සභාවේ අනුමැතිය නොමැති වෛද්‍යවරු බිහි වෙන ලෝකයේ පළමු සහ එකම රට බවට පත් වී වැළැක්වීම සඳහා ගත හැකි සියලුම ක්‍රියාමාර්ගවලට යොමු වීමට, ඒ සඳහා අපිත් සමග එකතු කරගන්න පුළුවන් සියලුම බලවේග සමග එකතු වෙලා මේ ගමන ඉදිරියට ගෙන යන්න ඕනයි කියන්නේ. ඒ අනුව දේශපාලන පක්ෂ, බහුජන සංවිධාන, ශිෂ්‍ය ව්‍යාපාරයක වෛද්‍ය ශිෂ්‍යයන් වෙන්න පුළුවන්, වෙනස් ශිෂ්‍යයන් වෙන්න පුළුවන්, සරසවි ආචාර්යවරුන්, ඒ අය වෛද්‍ය පීඨ ආචාර්යවරු වෙන්න පුළුවන්, වෙනත් ආචාර්යවරු වෙන්න පුළුවන්, සහ අනිකුත් සෞඛ්‍යයට සහ සෞඛ්‍යයට අදාළ වන සහ නොවන සියලුම වෘත්තීය සමිති සමග ජාතික තලයේදී වගේම ප්‍රාදේශීයව මේ සම්බන්ධයෙන් පුළුල් කතිකාවකට යන්න ඕනයි කියන සම්බන්ධයෙන් ඒකමතිකව තීන්දුව වුණා. ඒ අනුව තමයි පහුගිය සිකුරාදා දවසේ අපි හිටපු ජනාධිපතිතුමා ඇතුළු ඒ පාර්ශවයේ ඒකාබද්ධ විපක්ෂ නියෝජනය කරන දේශපාලන පක්ෂ ගණනාවක් සමග සාකච්ඡාවක් තිබුණේ. ඒ අනුව තමයි ඊයේ දවසේ අපි ගිහිල්ලා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා, විමල් රත්නායක මන්ත්‍රීතුමා ඇතුළු ඒ කණ්ඩායමත් එක්ක සාකච්ඡා කළේ. ඒ අනුව තමයි අද දවසේ අපි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයත් සමග විශේෂ සාකච්ඡාවක් මේ ස්ථානයේදී පැවැත්වුණේ. ඒ සියලු කාරණා අපි සැලකිලිට ගත්තාම මේ වෙනකොට අපි මේ රටේ පිළිගත් සියලුම දේශපාලන පක්ෂ වලට, බහුජන සංවිධාන වලට, වෘත්තීය සමිති වලට ඇතුළු මේ සියලුම ව්‍යාපාරවල විවෘත ආරාධනයක් කරන ගමන් අපි වෙන වෙනම අපේ මේ සම්බන්ධයෙන් අදහස සියලු බලවේග එකතු වීමේ වැදගත්කම අවධාරණය කළා.
ඒ අයගෙන් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අවස්ථාවක් ඉල්ලලා මේ වෙනකොට ලිපි නිකුත් කරලා තියෙනවා. ඒ අයට යවලා තියෙනවා. දැනටත් අපේ සඳහා වෙනම කමිටුපත් කරලා තියෙනවා. ඒ කමිටුව හරහා ඒ අයගෙන් අපිට දිනවක් වාණු වෙමින් තියෙනවා. මේක පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව සියලු දෙනා වෙත අපි මේ ආරාධනය කරලා තියෙනවා. ඒ අනුව ඊයේ දවස් තුල අපි එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්තුමාට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්තුමාට, ආණ්ඩුව නියෝජනය කරන ජාතික හෙළවුරුමේ අතුරු පක්ෂවලට සහ පුද්ගල චරිත විශේෂයෙන් මේ සටනේදී පෙරමුණට ගෙන එන්න පුළුවන් පුද්ගල චරිත වලට පෞද්ගලිකව මේ සඳහා එක්වන්න කියලා ආරාධනය ලිඛිතව යවා තියෙනවා. එතකොට ඒ වෙන විටත් අපි මුලින්ම මේ සම්බන්ධයෙන් මේ ආශ්‍රිතව ඇතිවෙච්ච ගැටලුත් එක්ක අතිගරු ජනාධිපතිතුමාව මුලින්ම දැනුවත් කළා. මොකද එතුමා මේ ප්‍රශ්නේ පිළිබඳව හොඳින්ම දන්න පුද්ගලෙක්. එතුමා හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා. එතකොට අපි බොහොම පැහැදිලිව දකිනවා හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයෙක්ගේ සහ ඉන්න සෞඛ්‍ය අමාත්‍යවරයෙක්ගේ වෙනස. එතකොට ඒ තත්ත්වය යටතේ අපි අතිගරු ජනාධිපතිතුමාව මේ සම්බන්ධයෙන් වහාම දැනුවත් කළා. අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා එතුමාගෙන් මේ සඳහා එතුමාගේ අවධානය යොමු වෙලා මේ සම්බන්ධයෙන් අපිට සාකච්ඡාවක් ලැබෙයි කියලා. එම සාකච්ඡාවක් එතුමා දුන්නොත් උසාවිය ඉදිරියේ මේ ඇමතිවරු දෙපළ ඒ කියන්නේ උසස් අධ්‍යාපන ඇමති ලක්ෂ්මන් කිරියල්ල මහත්තයා, සෞඛ්‍ය ඇමති දොස්තර රාජසේනාරත්න මහත්තයා ඉදිරිපත් නොකළ නිවැරදි කරුණු මොනවද කියලා අපි රටට කියන ගමන් අපි ජනාධිපතිතුමාට යොමු කරන්න පුළුවන්. මේ වෙනකොටත් අපි මේ සම්බන්ධයෙන් එතුමාව දැනුවත් කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා එතුමාගෙන් ඉක්මනින්ම අපිට මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වේලාවක් දිනයක් ලැබෙයි කියලා. මේ සියලු කාරණා තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ මොහොතේදී මේ සයිටම් විරෝධය කියන සාධකයේ වටා අපිට එකතු කරගන්න පුළුවන් පුළුල්ම බලවේගයේ ගොඩනගන එක. පෞද්ගලික මතිමතාන්තර තියෙන්න පුළුවන්, විවිධ හැලැප්පීම් තියෙන්න පුළුවන්. නමුත් අපිට මේ මොහොතේ රට විදියට හිතලා රටේ ජනතාවගේ රෝගීන්ගේ ජීවත් වීමේ අයිතිය කියන සාධකයේ සැලකිල්ලට අරගෙන හදන්න පුළුවන් පුළුල්ම බලවේගය හදන්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුබට වෙන්නේ. ඒ සඳහා තමයි අපේ මේ උත්සාහය. මේ කරුණු මේ විදිහට දේශපාලන තලය තුල වගේම සමාජය තුල. මොකද මේ අධිකරණ තීන්දුවෙන් පස්සේ අපිට තව මාවතක් විවරලා තියෙනවා ජනතා අධිකරණය හමුවට යන්න. ඒතකොට මේ ජනතා අධිකරණයේ ඉදිරියේ ජනතාව ඉදිරියේ මේ ප්‍රශ්නය මේන් වෙන හානිය. මොකද මේ ප්‍රමිතියෙන් බාල වෛද්‍යවරු රට තුලට බිහි වුණොත් අවසානයේ අවදානමට ලක් වෙන්නේ රෝගී ජනතාව. රෝගී ජනතාව කිව්වාම ඉහළ තලයේ ඉඳන් පහළ තලයේ දක්වා සියලු දෙනා. මොකද මේ එක්කෙනෙකුටවත් රජයේ රෝහලකට ගියාට පස්සේ තෝරා ගැනීමක් ඉතුරු වෙන්නේ නැහැ. එතන ඉන්න වෛද්‍යවරයා සයිටම් ආයතනයෙන් බිහි වෙච්ච වෛද්‍යවරයෙක්ද, කොළඹ විශ්වවිද්‍යාලයෙන් බිහි වෙච්ච වෛද්‍යවරයෙක්ද, පේරාදෙනියෙන්ද, යාපනයෙන්ද, එහෙම නැත්නම් පිටරට ඉඳලා ඇවිල්ලා මෙහි ඇක්සිස්ටන්ට් විභාගෙ ලියලා පාස් වෙච්ච වෛද්‍යවරයෙක්ද කියන එක සම්බන්ධයෙන් තෝරා ගැනීමේ අයිතියක් රෝගීන්ට ලැබෙන්නේ නැහැ. එතන ඉන්න වෛද්‍යවරයා කවුරුණත් එයාගෙන් ප්‍රතිකාර ගන්න සිද්ධ වෙනවා මේ රටේ රෝගීන්ට. එහෙමනම් වෛද්‍ය සභාව විදියට, බලධාරීන් විදියට, රජය විදියට මේ හැම දෙනාගේම වගකීම සහ යුතුයකම තමයි වෛද්‍ය ශාස්ත්‍රයට එකතු වෙන සියලු දෙනාගේම සුදුසුකම් ප්‍රමිතීන් අවම මට්ටමක හෝ තියෙන ප්‍රමිතීන් ලෙස සහතික කර ගැනීම. ඒ සඳහා තමයි වෛද්‍ය සභාව උත්සාහ කරන්නේ. ඒ සඳහා තමයි වෛද්‍ය සභාව කටයුතු කරලා තියෙන්නේ නඩු තීන්දුවෙන් පැහැදිලි වෙන විදිහට. නමුත් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ නඩු තීන්දුවේ පැහැදිලිවම කියනවා වෛද්‍ය සභාවේ මේ තියෙන තාක්ෂණික කාර්යභාරය මේ වෛද්‍ය සභා වාර්තාව තාක්ෂණික කමිටු වාර්තාව සෞඛ්‍ය ඇමතිවරයාට බාර දීමෙන් පස්සේ එතනින් ඉවර වෙනවායි කියන. එහෙම නැත්නම් පස්සේ කවුද මේ වැඩේ කරන්න තිබුණේ? පැහැදිලිවම නඩු තීන්දුවේ පස් තැනක පුනා විනිශ්චයකාරවරු සඳහන් කරන පරිදි අපි බරපතල විදිහට චෝදනා කරනවා වර්තමාන සෞඛ්‍ය ඇමති වෛද්‍ය රාජිත සේනාරත්න මහත්තයා තමයි මේ හංගල මේ වැඩේ ගැහුවේ. ඒක බරපතල විදිහට අපි චෝදනාව කරනවා. ඒක නඩු තීන්දුවේ සඳහන් වෙන දෙයක්. අපි කියන දෙයක් නෙමෙයි. එතකොට මෙතෙන්දි පැහැදිලිවම කියන්න ඕනේ වෛද්‍ය ආඥාපනත අනුව අවසන් බලධරයා ඇමතිවරයා නම් මේ වාර්තාව ලැබුණාට පස්සේ ඇමතිවරයාට කළ යුතු තිබුණේ ඒ වාර්තාවට අනුව ක්‍රියාත්මක වෙන්න. මොකද ඇමතිවරයාට තාක්ෂණික උපදෙස් ලබා දීම සඳහා තමයි වෛද්‍ය සභාවක් තියෙන්නේ. ඒතර ඇමතිවරයාගේ ගෙදරවත් වෙන කොහෙවත් ඒ තාක්ෂණික සභාවට උඩින් ගිය සභාවක් තියෙන විදියක් නැහැ.
එතකොට මේ කොහෙන් හරි උපදේශ මත ඇමතිවරයා ක්‍රියා කළා තියෙනවා නම් මේ වාර්තාවට පයින් ගහලා යන්න අර එස්.පී. දිසානායක ඇමතිවරයා කියන විදිහට එස්.බී. ඇමතිවරයා එලිපිට කියන දේ රාජිත ඇමතිවරයා හංගල ගැහුවා නම් ඒ ගහපු එකට විරුද්ධව තමයි අපි මේ සටන ප්‍රධාන වශයෙන් දියත් කරලා තියෙන්නේ. ඒ වගේම තමයි ලක්ෂ්මන් කිරියල්ල ඇමතිතුමාගේ ගමන් මඟ. එතුමා ඊ타මත්ම බොහොම එලිපිටම හිටපු එතුමාගේ ඇමතිවරයාගේ අඩිපාරේ බොහොම සාර්ථක විදිහට යනවා බව තමයි අපිට පේන්නේ. කවුද එතුමාගේ හිටපු ඇමතිතුමා? ඒ තමයි එස්.පී. දිසානායක ඇමතිතුමා. ඒතර අපිට ඒ ඇමතිවරු දෙපළ අතර ලොකු වෙනසක් පේන්නේ නැහැ. නමුත් අපි පැහැදිලිවම දකිනවා හිටපු සෞඛ්‍ය ඇමතිතුමා සහ වර්තමාන සෞඛ්‍ය ඇමතිතුමා අතර වෙනස. මොකද හිටපු සෞඛ්‍ය ඇමතිතුමා එතුමාගේ ලේකම් හරහා පැහැදිලිවම රටට කියලා තියෙනවා මේ ආයතනයේට කිසිම නෛතික හෝ වෙනත් ආකාරයේ පිළිගැනීමක් ලිඛිතව හෝ වෙනත් කිසියම් ක්‍රමයකින් ලබා දෙන්නේ නැහැ කියන එක. එහෙම කියලා අවුරුදු දෙකක් යන්න ඉස්සෙල්ලා තමයි කිසිම හිරිකිතයක් නැතුව මේ වර්තමාන ඇමතිවරයා මේ විදිහට කටයුතු කරන්නේ. ඒතර අපි බරපතල චෝදනාව එතුමාට යොමු කරනවා. ඒ වගේම තමයි උසස් අධ්‍යාපන ඇමතිවරයා. උසස් අධ්‍යාපන ඇමති විදියට Taman නිකුත් කරපු ගැසට් නිවේදනයන්ගේ තියෙන කොන්දේසි මේ ආයතනය ඉෂ්ට කළාද නැද්ද කියන එක හොයලා බලන්න නැතුව තමයි මේ ආයතනයේ මේ විදිහේ සුදු හුඳු ගන්න. එහෙම නැත්නම් පිළිගැනීමක් ලබා දෙන්නේ. මොකද අපි බරපතල විදියට මේ කාරණේ මතු කරනවා එස්.බී. දිසානායක ඇමතිවරයාගේ පළවෙනි ගැසට් පත්‍රය 2011 අවුරුද්ද ඉදිරිපත් වෙච්ච ඒකේ කොන්දේසි 13ක් තියෙනවා. මේ කොන්දේසි වල කාල රාමුවක් තියෙනවා. මේ කාල රාමුව ඇතුලේ පැහැදිලිවම අපිට පේනවා යම් යම් කාරණා ඒ කාල රාමුව ඇතුලේ ඉෂ්ට වෙලා නැහැයි කියන එක. එතකොට මේ ගැසට් පත්‍රයේ කාල රාමුව අනුව ඉෂ්ට වෙලා නැත්නම් ඒ ගැසට් පත්‍රයට මොන වගේ නෛතික වටිනාකමක්ද ලැබෙන්නේ කියන එක මේ ඇමතිවරු උසාවියට කියන්න තිබුණා. උදාහරණයක් විදිහට අපි ගත්තොත් ඒකේ තියෙන එක කොන්දේසියක් තමයි ශික්ෂණ රෝහලක් හදලා ශික්ෂණ රෝහල ආශ්‍රිතව මහාචාර්ය ඒකක එහෙම නැත්නම් ප්‍රොෆෙසොරල් යුනිට්ස් මාස 18ක කාලයක් තුල සම්පූර්ණ කරන්න ඕනයි කියන කාරණේ. එතකොට අපි ගැසට් නිවේදනයේ දිනේ ඉඳන් මාස 18ක් කල් බැලුවාම අවසන් දිනේ තමයි ශික්ෂණ රෝහලක් හැදෙන්න එහෙම නැත්නම් මහාචාර්ය ඒකක හැදෙන්න 2014 අවුරුද්දේ පෙබරවාරි 28 වෙනිදා. දැන් කවදා ශික්ෂණ රෝහල හැදිලා තියෙන්නේ? බෝඩ් ලෑල්ල හරි විවෘත වුණේ 2014 අවුරුද්දේ අප්‍රේල් මාසේ. ඒතර බෝඩ් ලෑල්ලක්වත් නැතුව ඒ කොන්දේසි කොහොමද සම්පූර්ණ වුනේ? එහෙමනම් එස්.බී. ඇමතිවරයාගේ ගැසට් එකේ තියෙන්නේ මේ කොන්දේසි සම්පූර්ණ කිරීමට යටත්ව උපාධි ප්‍රදානය ලබා දෙනවා කියලා නම් ඒ කොන්දේසි සම්පූර්ණ කරන්නේ නැතුව කොහොමද උපාධි ප්‍රදානය ලබා දුන්නේ? බොහොම පැහැදිලි මෙතෙන්දී අනිවාර්යයෙන්ම සයිටම් හිතවාදී තමයි ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඒක මොකට ක්‍රියාත්මක වුණාද කියන එක තමුන්නාසලා හොයලා බලන්න ඕනේ. මොකද මේක මුදල් ගෙවසෙන ආයතනයක්. ඒ හින්දා අපි කියනවා මේ නඩු තීන්දුවේදී වගේම ඊට පරිබාහිරව කියන සාධක ගත්තත් මේ වෙච්ච දේ රටට ඉතා වැරදි පූර්වාදර්ශයක් තමයි මේ ඇමතිවරු දෙපළ දීලා තියෙන්නේ. නිවැරදි කරුණු ඉදිරිපත් වෙනවා නම් අපි කිසිසේත්ම විශ්වාස කරන්නේ ලංකාවේ තියෙන උසාවි පද්ධතිය තුල මේ අපේ රටට මේ විදිහේ වෛද්‍යවරු බිහි කිරීම සඳහා පූර්වාදර්ශයක් සැපේ කියලා. එතකොට අපි තව කාරණයකට ගියොත් එහෙම දැන් ඔය කියන ගැසට් දෙකට අතිරේකව මේ අය ඉදිරිපත් කරනවා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙක් වෙන සුනිල් ජයන්ත නවරත්න මහත්මයාගේ ලියමන. මේ ශිෂ්‍යාවත් ඒ අයගේ නඩුවේදී මේ ලියමන ඉදිරිපත් කරනවා. ඒතර ලියමන ඉදිරිපත් කරන්නේ ගැසට් එක මගින් ලැබිච්ච නැති දේවල් මේ ලියමන හරහා ඉෂ්ට වුණා කියන කාරණය සනාථ කරා. නමුත් පැහැදිලිවම අපිට ඔප්පු වෙන දේ තමයි මේ සුනිල් ජයන්ත නවරත්න මහත්තයා මේ ලියමන ගහන්නේ සයිටම් ආයතනයේ අධ්‍යක්ෂක නෙවිල් ප්‍රනාන්දු මහත්තයාගේ ඉල්ලීමක් අනුව නෙවිල් ප්‍රනාන්දු මහත්තයා ලියමනක් ලියනවා සුනිල් ජයන්ත නවරත්න මහත්තයාට ඕගොල්ලෝ ගැසට් දෙකක් ගැහුවා 2011 13 ඒකේ එක කොන්දේසි තිබුණා අපි දැන් ඒ සේරම කොල්ල ඉවරයි කියලා. ඊට පස්සේ සුනිල් ජයන්ත නවරත්න මහත්තයා අනිත් පැත්තට ලියනක් දානවා මට හරි සන්තෝෂයි ඕගොල්ලෝ ඒ ටික කළා ඉවරයි. එහෙමනම් දැන් ඔක්කොම හරි කියලා. දැන් වෙච්ච දේ ඔන්න. විශ්වවිද්‍යාල පනතේ පැහැදිලිව තියෙනවා every order සියලුම නියෝග ගැසට් නිවේදනයක් හරහා එන්න ඕනයි කියලා. එහෙමනම් කොහොමද අවසන් නියෝගයේ ආවේ සුනිල් ජයන්ත නවරත්න මහත්තයාගේ ලියමනකින් නම් ඒක කොහොමද ගැසට් එකක් වෙන්නේ? ඒ වගේම තමයි ඊටත් වඩා බරපතල කාරණේ තමයි මේ සේරම සුනිල් ජයන්ත නවරත්න මහත්තයා 2014 අගෝස්තු මාසයේ
නෙවිල් ෆර්නාන්ඩෝ මහත්තයාට කිව්වට පස්සේ 2014 අගෝස්තු මතක තියාගන්න දෙන්නේ 2014 අගෝස්තු මාසේ කිව්වට පස්සේ ඒ කියලා මාසයක් යන්න කලින් 2014 සැප්තැම්බර් මාසේ මේ ආයතනයේ ශිෂ්‍යයෙක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනි කරනවා මේ ආයතනයට විරුද්ධව ඒ අයට නිසි පුහුණුවක් ලැබෙන්නේ නැහැ කියලා. ඒ අය ඉල්ලනවා උසාවියෙන් අවිස්සාවේල රෝහලයි කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා කාර්යාලයයි ඒ අයගේ පුහුණු වීම සඳහා දෙන්න කියලා. දැන් සුනිල් ජයන්ත නවරත්න මහත්තයා කියන විදිහට වැඩේ සේරම හොඳ නම් හරි සන්තෝෂ නම් එයාට මොකටද මේ ශිෂ්‍යයෙක් එළියට ගිහිල්ලා කියන්නේ අපිට මේ අඩුපාඩු තියෙනවායි කියලා. බොහොම පැහැදිලි මෙතෙන්දී ඒ කියන්නේ සුනිල් ජයන්ත නවරත්න මහත්තයා විශ්වවිද්‍යාල පනතට අනුව එයා මේ තීරණය ගන්න කලින් යොමු කළ යුතු විශේෂඥ මණ්ඩල වන තාක්ෂණික කමිටු වන සබ්ජෙක්ට් රිවිව් පැනල්ස් වෙන්න පුළුවන් ඇක්‍රෙඩිටේෂන් කමිටිස් වෙන්න පුළුවන් ඒ එකකටවත් මේක සම්බන්ධයෙන් දාලා තීරණයක් ගන්න නැතුව තමන්ගේ හිතුමනාපෙට මේ ලියමන නිකුත් කළා කියන බරපතල සැකය අපිට මතු කරන්න වෙනවා. මොකද මේ ලියමන නිකුත් කළාට පස්සෙත් ඒ ආයතනින් ශිෂ්‍යයෙක් එළියට ගිහිල්ලා කියනවා අපිට පහසුකම් නැහැ කියලා. ඊට අමතරව මෑතකදී අපි දැක්කා මේ නඩුතු ඉන්දියට ඔන්න මෙන්න තියලා ඒ ආයතනයේ ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉන්න ශිෂ්‍යයෙක් කියලා කෙනෙක් එළියට ඇවිල්ලා කියනවා අපිට ලොකු ප්‍රශ්න තියෙනවා අපිට ඉගෙන ගන්න ලෙඩ්ඩු නැහැ අපි ඉගෙන ගන්නේ ඩමීස් එහෙම නැත්නම් මේ අනුරූ දිහා බලලා තමයි අපි ඉගෙන ගන්නේ. දැන් මේ අනුරු එහෙම නැත්නම් පණ නැති බෝනික්කො දිහා අධ්‍යයනය කරලා ඉගෙන ගන්න ආයතනයක වෛද්‍යවරුද මේ අපි පිළිගන්නේ කියන රටට. ඇටමස් ලේ නහර වලින් හැදිච්ච මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක ගනුදෙනු කරන්න කියන්නේ බෝනික්කො කපලද? ඒතර අපි බොහොම පැහැදිලිව කියනවා ආයතනයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් පහුගිය අවුරුදු 6-7 ඇතුළත අපි මතු කරපු කාරණා එකක්වත් මේ නඩු තීන්දුව හරහා හෝ වෙනත් ආකාරයෙන් මේ වෙනකොට ප්‍රශ්න කිරීමකට ලක් වෙලා නැහැ. තාක්ෂණික කාරණා ගණනාවක් තමයි නඩු තීන්දුවේ සඳහන් වෙන්නේ. ඒ හින්දා අපි බරපතල ලෙස අතිකරු ජනාධිපතිතුමාට කියනවා වහා මේ ප්‍රශ්නෙට මැදිහත් වෙන්න. මොකද ඔබතුමා අපි දන්නවා සෞඛ්‍ය අමාත්‍යවරයා විදියට ඉතාමත්ම නිවැරදි ස්ථාවරයක හිටියා. ඒ ස්ථාවරය මේ මොහොතේ තහවුරු කරන්න ඔබතුමාට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ වගේම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විදියට අපි කියනවා හෙට දිනේ බිහි වෙන සයිටම් විරෝධී පුළුල් ජාතික පෙරමුණක් ඔස්සේ රෝගී ජනතාවගේ ජීවිත සුරක්ෂිත කරන්න ඒ වගේම වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතීන් හෝ රැක ගැනීම සඳහා අපිට ගන්න පුළුවන් උපරිම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට ගිහිල්ලා හෝ අපි වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විදියට මේ සඳහා දැවැන්ත නායකත්වයක් ඒ වගේම දැවැන්ත භූමිකාවක් ඉෂ්ට කරන්න සූදානම් කියන එක රට ඉදිරියේ අපි සපත කරනවා. ඒ වගේම මේ කාරණේ සම්බන්ධයෙන් ඉදිරියේදී මේ ඉදිරි දින කිහිපෙ ඉතාමත්ම තීරණාත්මකයි. ඉදිරි දින කිහිපය ඇතුළත සිදුවෙන කාරණා සැලකිල්ලට අරගෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විදියට මේ සම්බන්ධයෙන් අපිට ඉහළ යන්න පුළුවන් ඉහළම තලයට මේ සම්බන්ධයෙන් අපිට ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ගයකට යන්න අපි පසුබට වෙන්නේ නැහැ කියන එක මේ මොහොතේ මතක් කරනවා.